ජාතික සමගියට බාධා වන ප්‍රවෘත්ති වාර්තා කිරීමෙන් වළකින්නේයි ජනාධිපතිතුමා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලයි. ත්‍රස්තවාදය අවසන් කොට ජනතාවට සහන සැලසූ ජනාධිපතිතුමා අභිහිත නායකයෙකු බව ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය පවසයි. සෞන්දර්ය හා ගෘහ නිර්මාණ ශිල්පී පාඨමාලා සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණ අවලංගු කෙරේ. ඩෙන්ගු ගැන පාසල් ළමුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්. ෆ්‍රන්සුවා ඔලොන්ද් ෆ්‍රාන්සියේ නව ජනාධිපති ලෙස දියුරුම් දෙයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙතට. සිංහල දෙමළ හෝ මුස්ලිම් වේවා සෑම ආකාරයකම ජාතිවාදය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි. ජාතිවාදී ගැටුමක් යලි ඇති නොවීමට අප සියලු දෙනා ඉතා වගකීමෙන් ක්‍රියා කළ යුතුය. ඒ සඳහා තමන්ට සහාය වන්නේයි ජනාධිපතිතුමා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් අද ඉල්ලා සිටියේය. මෙරට සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව පැවසිය. ජාතිවාදය ශ්‍රී ලංකාවේ ප්‍රගතියට හා ප්‍රතිසන්ධානයට හානි කර හේයින් පුවත්පත්වල රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකාවලින් කිසිදු ආකාරයකින් ජාතිවාදයට ඉඩ නොතබන ලෙසද ජනාධිපතිතුමා ඉල්ලා සිටියේය. පාතාල අපරාධ ඇතුළු නීති විරෝධී ක්‍රියාකාරකම් වලට දිරිදෙන ආකාරයේ ප්‍රවෘත්ති වාර්තා කිරීමෙන් වළකින ලෙසද ජනාධිපතිතුමා මාධ්‍ය ප්‍රධානීන්ට දැනුම් දුන්නේය. ඇතැම් අවස්ථාවල අපරාධකරුවන්ට වාසි සහගත මෙන්ම ඉදිරි පරීක්ෂණවලට බාධා වන පුවත් පළවන බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙන් පසු ශ්‍රී ලාංකිකයින් සාමයෙන් හා සමෘද්ධියෙන් ජීවත් වනු දැකීම තම අපේක්ෂාව බවද ජනාධිපතිතුමා කියා සිටියේය. 30 වසරක දරුණු ත්‍රස්තවාදී නිමා කර ජනතාවට සහන සැලසූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අභිහිත නායකයෙකු බව ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ කේ.ටී. රාජසිංහ මහතා පවසයි. මෙරට සංචාරයක නිරත රාජසිංහ මහතා ජාතික රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව කියා සිටියේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රෝමේදී හමු අවස්ථාවේදී ඔහු මට පැවසුවා LTTE පරාජය කළ හැක්කේ යුදමය ක්‍රියාමාර්ගයකින් පමණක් බව. LTTE කියන්නේ ලොව දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායමක් බවත් ඔවුන් කවදාවත්ම සත්‍ය පිළි නොගන්නා බවත් එතුමා පැවසුවා. ඒ අවස්ථාවේදී අපි පුදුමයටපත් වුණා. මෙවැනි යුදමය ක්‍රියාමාර්ගයකින් ඔවුන් පරාජය කළ හැකිද කියා. නමුත් අපි කියන්න සතුටුයි හිතන්නවත් නොහැකි ආකාරයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ත්‍රස්තවාදය පරාජය කළා. ඔහු මේ රටේ ජනතාවට විතරක් නෙමෙයි මුළු කලාපයටම කළේ විශාල සේවයක්. ඒ වගේම අපි ගෝඨාභය රාජපක්ෂ මහතාටත් ස්තුතිවන්ත වෙනවා. යුද හමුදාව ඉතා උපක්‍රමශීලීව හැසිරවීම ගැන අප උන් දෙදෙනාටම ප්‍රශංසා කරනවා. creating disability in this region. So සෞන්දර්ය හා ගෘහ නිර්මාණ ශිල්පී පාඨමාලා සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණ අවලංගු කෙරේ. ප්‍රායෝගික පරීක්ෂණ විනිවිද භාවයකින් තොරව සිදු කිරීම මීට හේතුව බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කියා සිටී. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. උසස් පෙළ ඒ සාමාර්ථ 3ක් ලබාගත් සිසුන් පවා ප්‍රායෝගික පරීක්ෂණයෙන් අසමත් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පෙන්වා දෙයි. ප්‍රායෝගික පරීක්ෂණවල අක්‍රමිකතා මෙන්ම විවිධ ගැටලුද පවතින බව විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම විද්වතුන්ද පෙන්වා දී තිබේ. එම නිසා උසස් පෙළ විභාගයේ ඉසෙට් ස්කෝර් ලකුණු පදනම් කර ගනිමින් ඉදිරියේදී සෞන්දර්ය හා ගෘහ නිර්මාණ ශිල්පයේ සඳහා සිසුන් තෝරා ගන්නා බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කියා සිටී. උසස් පෙළ විභාගයේදී ප්‍රායෝගික පරීක්ෂණ දෙන ලකුණු ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. ඒවල තත්ත්වය තවත් ඉහළට දාන්න. ඒවා තත්ත්වය නරකයි කියලා හිතන කතිකාචාර්යවරුන්ට අපි ඉඩ දීලා තියෙනවා. ඒවල සුපර්වයිසර්ස්ලා හැටියට ගිහිල්ලා ඒවල තත්ත්වය උසස් කරන්න. එතකොට ඊටාම යුක්ති සහගත විදියට උසස් පෙළෙන් සමත් වෙලා වැඩි ලකුණු ගන්න දරුවෝ අපේ විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙනවා. ඉසෙට් ස්කෝර් ක්‍රමයේ පිළිබඳ විකල්ප සොයා බැලීම සඳහා ජනාධිපතිතුමා ස්වාධීන විද්වත් කමිටුවක් පත් කිරීමටද තීරණය කර ඇතැයි අමාත්‍යවරයා පැවසීය. නව ක්‍රමයක් සැකසීමේදී දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවේ තීන්දුවද සලකා බලන බව ඔහු කියා සිටී. සරසවි අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැටුප් හා තනතුරු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කර ඇත. එහි නිර්දේශවලට අනුව ගැටලු විසඳන බව අමාත්‍යවරයා පැවසීය. නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතාද ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් විය.
ලබන 20 දිනත් 30ත් අතර නිරිත දිග මෝසම පූර්ණ සක්‍රිය තත්ත්වයට පත්වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෝසම ආරම්භයත් සමග බටහිර බෑවුම් ප්‍රදේශවල තද වැසි ඇතිවේ. මෝසම් වැසි සැප්තැම්බර් මාස දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එස්.එච්. කාර්යවසම් මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය. කොළඹ ගම්පහ කළුතර කෑගල්ල රත්නපුර මහනුවර නුවරඑළිය ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට නිර්තදිග මෝසම් වැසි ඇද හැලේ. ශ්‍රී ලංකාවට නිර්තදිසින් පැමිණෙන සුළං ප්‍රවාහයන් දැනටමත් ආරම්භ වී ඇතැයිද එස්.එච්. කාර්යවසම් මහතා පවසයි. විශේෂයෙන් මේ අපිට බටහිර පැත්තෙන් එන මේ මුහුදේ ටිකක් සාගර උෂ්ණත්වය ටිකක් වැඩි සාමාන්‍ය අංශයෙන් නිරන්තර 29 30ක් වගේ තියෙනවා. ඉතින් මේ නිසා ජල වාෂ්ප රැගෙන එනවා. ඒක නිසා තමයි අපිට උදේ පාන්දර අලුයම එහෙම නැත්නම් සන්ධ්‍යා කාලෙදිත් අපිට නිදා ගන්න බැරි තත්ත්වයට ටිකක් අපහසු තත්ත්වයක් පවතිනවා. අන්තර් මෝසම් වකවානුව මෙන් ගිගුරුම් සහිත වැසි ඇති නොවද දැඩි සුළං සහිත ඉහළ වර්ෂාපතනයක් මෝසම් වැසි සමය තුල අපේක්ෂා කළ හැකිය. සමහරට කඳු කඩාගෙන පස් කඳු කඩාගෙන යෑමේ හැකියාව එහෙම නැත්නම් මේ දීර්ඝ කාලයක් කියන්නේ දිගටම වැසි පැවතුනොත් එහෙම ටිකක් ලොකු පස් කඳු කඩාවට මේ කියන්නේ අපි ඕකට කියන නායම කියලා මෙන්න මේ වගේ තත්ත්වවල ඇතිවීමේ හැකියාව තියෙනවා. මෙම නිර්දිග මෝසම් කාලය තත්ත්වයේ විශේෂයෙන් මුල් කාලය තුලදී කියන්නේ ජූනි වගේ මාස මැයි අග සිට ජූනි මාසය වගේ මෙන්න මේ කාලය තුලදී පහතරට තෙත් කලාපයේ යලකන්නේ විවගාව ප්‍රධාන වශයෙන් පදනම් වී ඇත්තේ නිරිත දිග මෝසමත් සමගයි. කළුතර දිස්ත්‍රික්කයේ පමණක් හෙක්ටයාර 14000ක් මෙවර යලකන්නේ විවගා කිරීමට ඉලක්ක කොට ඇත. ඒ අතරින් දැනට වගාව සඳහා යොදාගෙන ඇත්තේ හෙක්ටයාර 500ක් පමණ ප්‍රමාණයකි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල හෙක්ටයාර 12000ක් පමණ යලකන්නේදී විවගා කිරීමට නියමිතයි. ඊළඹෙන මෝසම් වැසි සමය ඉලක්ක කරගැනීමෙන් වගාවන් සැලසුම් කිරීම සඳහා ගොවීන්ට දැන් අවස්ථාව හිමි වී තිබේ. උතුරේ ගැටලුවලට ශ්‍රී ලාංකියානන්නතාව ඇති දේශපාලන විසඳුමක් සඳහා පූර්ණ සහාය ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. ජනාධිපතිතුමාගේ ආරාධනෙන් එම පක්ෂයේ නියෝජිතයෝ පිරිසක් ඊයේ අරලියගහ මන්දිරයේදී සාකච්ඡා පැවැත්වූහ. සාකච්ඡාවෙන් පසු විපක්ෂය නියෝජනය කරන සෙසු පක්ෂද දැනුවත් කිරීමට ක්‍රියා කළ බව පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. එතුමා අපිට ආරාධනා කළේ ප්‍රශ්නය සඳහා දේශපාලන විසඳුමක් සොයා ගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් විශාල වැඩ කොටසකට දායක වෙන්න පුළුවන් කියන අදහස ඇතිව අපේ ස්ථාවරය වෙලා තිබෙන්නේ දැන් ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් තියෙන දේශපාලන විසඳුමක් කියන කාරණේ. මොකද අපි පක්ෂයක් හැටියට දේශපාලන විසඳුමක් වෙනුවෙන් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් ඒ ක්‍රියාමාර්ගයේ මගහරින්න අපිට පුළුවන්කමක් නැහැ. ඒ තේරීම්කාරක සභාව ප්‍රතිඵලදායක සභාවක් බවට පත් කරන්න අපේ පූර්ණ සහයෝගය ලබා දෙන්න අපි සූදානම් කියලා මේ වෙලාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. තවත් දේශීය පුවත් මේ විරාමෙන් පසුව බලාපොරොත්තු වන්න. තවත් දේශීය පුවත් කිහිපයක්. කලාපීය වෙළඳාම පුළුල් කරමින් ශීඝ්‍රයෙන් දියුණු වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට දැන් උදා වී ඇතැයි දි ඉකොනොමික් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙයි. ත්‍රස්තවාදය නිමාවීමත් සමග දියුණු ශක්තිමත් රාජ්‍යයක් ලෙස ඉස්මතු වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වී ඇතැයි පුවත්පත කියා සිටී. 1961 දී ආරම්භ දි ඉකොනොමික් ටයිම්ස් ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික පුවත්පතකි. ත්‍රස්තවාදයේ හේතුවෙන් සමස්ත රටේම ආර්ථිකය මන්දගාමී වූ බව එම සංග්‍රහයේ මෙවර කලාපයේ පළ වූ ලිපියක දැක්වේ. යුද්ධයේ නිමාවත් සමග ආර්ථිකය ක්‍රමයෙන් ශක්තිමත් වී තිබේ. උතුරු නැගෙනහිර පළාත් ශ්‍රී ලංකාවේ භූමි භාගයෙන් 30%කටත් ජනගහනයෙන් 15%කටත් හිමිකම් කියයි. යුද්ධයේ හේතුවෙන් එම පළාත් සංවර්ධනයට දායක කර ගැනීමට නොහැකි විය. යුද්ධයේ නිමාවත් සමග සමස්ත ශ්‍රී ලංකාවම යලි එක්සත් වූ අතර 7% ඉක්ම වූ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමටද සමත්ව සිටින බව දි ඉකොනොමික් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙයි. සියලු බලවේග එක්තැන් කොට රට ශීඝ්‍ර ආර්ථික ප්‍රගතියක් කරා රැගෙන යාමට ජනාධිපතිවරයා සමත්ව ඇතැයිද පුවත්පත කියා සිටී. ඒ හේතුවෙන් කලාපීය රටවල් එක්තැන් කරන වෙළඳ පාලමක් බවට ශ්‍රී ලංකාව පත්වනු ඇතැයි දි ඉකොනොමික් ටයිම්ස් පුවත්පත පවසයි. ත්‍රේරෝද රථයක් ලොරියක ගැටීමෙන් එකම පවුලේ 30 දෙනෙක් මිය යති. අද සවස් 4ට පමණ පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාව අසලදී අනතුර සිදුවිය. විශ්‍රාමලත් විදුහල්පතිවරයෙක් ඔහුගේ බිරිඳ සහ පුතා මරණයට පත් වූහ. මොහු බලංගොඩ හටන්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. ලොරි රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගැනින.
අම්මයි තාත්තයි පුතයි. පාසල් ළමයි සහ ගුරුවරු ඩෙන්ගු මර්ධනය පිළිබඳ දැනුවත් කෙරිති. වැඩසටහන් පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කීට විද්‍යාඥයෝ, කීට විද්‍යා සහකාර සහ වසංගත රෝග විද්‍යා නිලධාරීහු ඊට සහභාගී වෙති. ජාතික ඩෙන්ගු මර්ධන සතියේ දෙවැනි දිනය අදයි. ගුරුවරුන් සහ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ නාලන්දා විද්‍යාලයේදී පැවැත්වින. මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනා ගැනීම, ඒවා ඉවත් කිරීම හා විනාශ කිරීම, කැලිකසල කළමනාකරණය, මදුරු කීටයන් හඳුනා ගැනීම පිළිබඳව ඔවුහු දැනුවත් කරනු ලැබූහ. ජාතික ඩෙන්ගු මර්ධන වැඩසටහන මෙවැනි පුහුණු සැසි 5කින් පළාත් කිහිපයක පාසල්වල පවත්වා තිබේ. නාලන්දා විද්‍යාලයේ පුහුණු වැඩසටහනට අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා දැක්විය. ඩෙන්ගු රෝගය වැළැක්වීමට 100%ක්ම ජනතා සහාය අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා කියා සිටියේය. දෙදහස් 12 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ විකාශන අයිතිය බෙදාගත හැකි බව සනාථ කිරීමට සිරස මාධ්‍ය ජාලය දරූ උත්සාහය අසාර්ථක වෙයි. ඒ පිළිබඳ තොරතුරු ප්‍රවෘත්ති විකාශය අතරතුරදී බලාපොරොත්තු වන්න. විජයග්‍රහණයේ පෙළපාලිය සඳහා දෙවැනි දිනටත් පෙරහරු පැවැත්වේ. ලබන 19 වෙනිදා ගාලුමුවතරදී පැවැත්වෙන විජයග්‍රහණයේ පෙළපාලිය සඳහා පෙර පුහුණුවීම් ඊයේ ආරම්භ විය. මෙවර පෙළපාලියට ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් නිලධාරීහු 852 දෙනෙක් සහභාගී වෙති. ඊට එක්වන සෙසු නිල සංඛ්‍යාව 12828කි. මේජර් ජෙනරාල් ජගත් රඹුක්පොත මහතා පෙළපාලියේ ප්‍රධාන අනදෙන්නා ලෙස ක්‍රියා කරයි. නැගෙනහිර, යාපනය, වන්නි නැගෙනහිර, වන්නි බටහිර සහ වන්නි මධ්‍යම යන යුද පෙරමුණු 5 යටතේ ඔහු පෙළපාලියට එක් වෙති. සන්නහ සන්නද්ධ රථ සහ කාලතුවක්කු ඇතුළු විවිධ රෙජිමේන්තු වලට අයත් රථ වාහන 148ක්ද විජයග්‍රහණයේ පෙළපාලියට එක් කොට තිබේ. ක්‍රියාන්විත සේවයේදී ආබාධිත තත්ත්වයටපත් වූ සෙබළු 150 දෙනෙක්ද රෝදපුටු ආධාරයෙන් පෙළපාලියට සහභාගී වෙති. ත්‍රිවිධ හමුදාවේ පැරෂුට් භටයින් 15 දෙනෙකුද කාලුමුවතර පිටියට ගොඩ බැසීමට නියමිතයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා සහ ගුවන් යානා 33ක් පෙළපාලියට සමගාමීව පියාසර කෙරේ. ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකා සහ බෝට්ටු 72ක් පෙළපාලියට සමාන්තරව ගාලුමුවතර මුහුදු සීමාවේ යාත්‍රා කිරීමට නියමිතයි. උතුරේ දූපත්වල යටිතල පහසුකම් වැඩි දියුණු කෙරේ. රජයේ උතුරු වසන්තයේ වැඩසටහන යටතේ නාවික හමුදාවේ දායකත්වය ඇතිව ව්‍යාපෘති ක්‍රියාවට නංවයි. මේ අතරින් වැඩි ව්‍යාපෘති සංඛ්‍යාවක් ඩෙල්ෆ්ට් දූපතේ ක්‍රියාත්මකයි. මෑතකදී ආරම්භ කළ නාවික මැහුම් මධ්‍යස්ථානයේ සේවයේ නියුතු කාන්තාවන් සංඛ්‍යාව 47කි. නාවික සෙබළ සෙබළියන්ට අවශ්‍ය විවිධ වර්ගවල නිලැඳුම් මැසීම එහි සිදු කෙරේ. මෙවැනි මැහුම් මධ්‍යස්ථාන දිවයිනේ පිහිටි නාවික විධාන 5ක් තුල ක්‍රියාත්මක වේ. සම්මුඛ පරීක්ෂණයකින් තෝරාගනු ලැබූ කාන්තාවෝ දෙසතියක මූලික පුහුණුවකින් අනතුරුව මේ සඳහා යොදාගනු ලැබූහ. කලිසම් සහ කමිස 1500 බැගින් මාසිකව මෙහි නිෂ්පාදනය කෙරේ. මසා නිම කරන ලද නිලැඳුම් සංඛ්‍යාව අනුව කාන්තාවන්ට ගෙවීම් කරන බව නාවික හමුදාව කියා සිටී. නාවික හමුදාව ඔවුන්ට නොමිලේ පාපැදිද ප්‍රදානය කොට ඇත. වර්ග කිලෝමීටර් 48කින් සමන්විත ඩෙල්ෆ්ට් දූපත දැඩි උණුසුම් හා වියලි කාලගුණ තත්ත්වයක් සහිතය. එහි වෙසෙන ජනතාවගේ අවශ්‍යතා සඳහා ස්ථාන 5ක ජල ටැංකි පිහිටවීමට නාවික හමුදාව ක්‍රියා කර තිබේ. දූපතේ බීමට සුදුසු ජල මූලාශ්‍ර ඇත්තේ සීමිත ප්‍රමාණයකි. මේ නිසා මුහුදු ජලය පිරිසිදු කොට පානීය ජලය ලෙස ලබා දීමේ පොම්පාගාරයක්ද ඩෙල්ෆ්ට් දූපතේ ක්‍රියාත්මකයි. නාවික හමුදාව එහි මෙහෙයුම් සිදු කරයි. දූපතේ පිහිටි අහස් ජලයේ රැස් කෙරෙන වැව උතුරු වසන්තයේ වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කොට තිබේ. දූපතේ තෙතමනේ රඳවා ගැනීම සහ සතුන්ගේ ප්‍රයෝජනෙ පිණිස ජලය ගබඩා කර තැබීම අරමුණයි. ඩෙල්ෆ්ට් දූපතටම විශේෂිත වූ කැලෑඅශ්වයන්ගේ ප්‍රයෝජනෙ පිණිස තවත් ජල තටාක කිහිපයක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම අනුව පිළිසකර කොට තිබේ. නාගදීප පුරාණ රජමහා විහාරයේ ඉදිරිපිට නව යාත්‍රා නැවතුම් පොලක් ඉදිකිරීමද උතුරු වසන්තයේ වැඩසටහනේ තවත් ව්‍යාපෘතියකි. නව ජැටියට අමතරව නාගදීප විහාරස්ථානයේ පහසුකම්ද පුළුල් කොට තිබේ. වත්මන් රජයේ බලයට පත්වීම දක්වා නාගදීපයේ ආශ්‍රිත දූපත්වල කිසිදු සංවර්ධනයක් සිදු නොවූ බව විහාරාධිපති පූජ්‍ය නවදගල පදුමකිත්තිස්ස හිමියෝ පවසති. හැමදේටම අපිට උදව් උපකාර කරන්නේ මේ රජයෙන්, ඒ වගේම විශේෂයෙන්ම උතුරු වසන්තයේ යටතේ තමයි විශාල මුදලක් දරලා තියෙනවා මේ නාගදීප විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා. ඒ කෝටි 4.5කට වැඩි ප්‍රමාණයක් නාවික හමුදාවේ පූර්ණ අධීක්ෂණය යටතේ, ඒ වගේම නාවික හමුදාවේ ශ්‍රමයෙන් තමයි
සම්පූර්ණයෙන් මේ වැඩපොළතුරු අපිට සිද්ධ කරලා දෙන්න මේ අවස්ථාවවලදී. පුරාවස්තු සොරකමට සම්බන්ධ සැකකරුවන් කිසිදු හේතුවක් මත අප මත නිදහස් කළ නොහැකි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පුරාවිද්‍යා ආඥාපනතට අනුව නීතිය ක්‍රියාත්මක කෙරේ. පුරාවස්තු කොල්ලකෑම් පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා මේ බව කියා සිටියේය. හැරීමට ලක් කළ භූමියට පුරාවිද්‍යා වටිනාකමක් නොමැතිවද පුරාවස්තු සොරකම් කිරීමේ අරමුණින් කැණීම් කළේ නම් ඔවුන් වැරදිකරුවන් වන බවද කොමසාරිස්වරයා කියා සිටියේය. එහෙත් වවුනියාව උලුක්කුලම ප්‍රදේශයේ නිදන් කොල්ලයකදී සිටියදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 7 දෙනා අද අප මත නිදහස් කොට තිබේ. නිදන් හැරූ ප්‍රදේශය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත. එහෙත් එම වාර්තාව නොලැබීම නිසා වවුනියාව මහේස්ත්‍රාත් ඇලෙක්ස් රාජා මහතා සැකකරුවන් නිදහස් කර තිබේ. සැකකරුවන් රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙක බැගින් නියම කෙරින. අගෝස්තු 7 වෙනිදා නඩුව යලි විභාගයට ගැනේ. 2012 ලන්ඩන් ඔලිම්පික් කුලලේ විකාශන අයිතිය බෙදාගත හැකි බව සනාථ කිරීමට සිරස මාධ්‍යජාලය දරූ උත්සාහය අසාර්ථක වෙයි. ඔහු තමන්ට සමාන අයිතිවාසිකම් පවතින බවට අසත්‍ය ප්‍රචාරයක නිරතව සිටිති. මේ වසරේ ඔලිම්පික් කුලලේ පරම විකාශන අයිතිය පිළිබඳව කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති මොහාන් සමරනායක මහතා. මේ මාධ්‍ය ආයතනය කරන ප්‍රකාශය තනිකර ප්‍රලාපයක් නැත්නම් හතරබීරි කතාවක්. සත්‍ය తත්වය මෙයයි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව 2008 දී එනම් කලින් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අවසන් වන විටම පාහේ ABU ආයතනයට දැනුම් දුන්නා 2012 ක්‍රීඩා උළෙලේ විකාශන අයිතිය ශ්‍රී ලංකාව තුළ ලබා ගැනීමට සංස්ථාව තුළ ඇති අභිලාෂය. එය ABU ආයතනය පිළිගත්තා. 2011 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ABU ආයතනය සමග ගිවිසුමකට එළඹුණා. රූපවාහිනී සංස්ථාව ABU ආයතනයට ගෙවූ මුදල ඇමරිකානු ඩොලර් 35000ක්. ඒ ගිවිසුමේ නිශ්චිතවම සඳහන් වෙනවා පරම විකාශන අයිතිය. මේ අයිතිය වළංගුයි 2012 දෙසැම්බර් 31 දක්වා. MTV CSN ජාතික රූපවාහිනී යන ආයතනවලට ආසියා ශාන්තිකර විකාශන සංගමේ සමාජිකයින් වශයෙන් අයිතියක් තියෙනවා. අතීතයේ පැවති තරඟ මෙන්ම ලන්ඩන් ඔලිම්පික් කුලලේ තරඟ අයිතියද බෙදා ගැනීමට ඔවුන් එකඟ වුණා. ඒ දෙදෙනෙකු හෝ ඊට වැඩි සමාජිකයින් අයිතිය ඉල්ලවා නම් පමණයි. ඒ තමයි ප්‍රඥප්තිය නීතිමය රාමුව. ගිවිසුමක් අත්සන් ලැබූ පසු එය නෛතික ලේඛනයක්. එය ඉන්පසු වෙනස් කළ හැක්කේ අදාළ පාර්ශවයන්ට පමණයි. එසේ නැතහොත් ගැටලුවක් ඇතු විට අධිකරණයකින් පමණයි. මේ මාධ්‍ය ආයතනයටත් ඒ මාධ්‍ය ආයතනයට ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අයිතිය ලබා දීමට උත්සාහ කරන ABU ආයතනයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෝන් බාටන් මහත්මයාටත් ගිවිසුමක් යනු කුමක්දයි අවබෝධයක් නැති බවයි පෙනෙන්නේ. පසුගිය වසර නොවැම්බර් දෙසැම්බර් මාසවල ජාතික රූපවාහිනී සමග පැවති සාකච්ඡාවලදී මම පැහැදිලි කළා විකාශන අයිතිය ලබා දිය හැක්කේ සිසු සමාජිකයින් එය ඉල්ලා නොසිටීමේ පදනම මත බව. එනම් එක් අයෙකු සතුව පමණක් එම අයිතිය පවතින බව. අපි මේ මොංගෝලියාව සහ ඉන්දුනීසියාවට පැහැදිලි කළා. දැන් මා කලින් සඳහන් කළ ගිවිසුමට අත්සන් තබා ඇත්තේ රූපවාහිනී සංස්ථාව වෙනුවෙන් එහි සභාපති ධූරය දරන මම සහ ABU ආයතනය ආසියා ශාන්තිකර විකාශන සංගමය වෙනුවෙන් එහි මහලේකම් ජාවෙඩ් මොටාගී මහතා. ජෝන් බාටන්ට ඒ ගිවිසුම් වෙනස් කරන්නවත් ඒවාට අත්සන් තබන්නවත් කිසිම අයිතියක් නැහැ. ඔහු ලියන ලියුම් කැබලි වලට ගිවිසුමක් වෙනස් කරන්න පුළුවන් කමකුත් නැහැ. ජෝන් බාටන් මහත්මයාට සිරස මාධ්‍ය ජාලයට මේක පවරා දීමේ උවමනාවක් තිබෙන බව ඉතා පැහැදිලි. මන්ද ඔහු ඒ ආයතනය වෙනුවෙන් වරින් වර වැටුපට සේවය කරන පුද්ගලයෙක් නිසා. MTV තමයි විකාශන අයිතිය ඉල්ලා සිටි තෙවන පාර්ශවය.
ඔවුනුත් ආසියා ශාන්තිකර විකාශන සංගමේ නීතිවලට බැඳී සිටිනවා. ඔවුන්ටත් උළෙල සඳහා අයිතිවාසිකම් තිබෙනවා වියදම් බෙදා ගැනීමේ පදනම මත. කිසියම් රටක රූපවාහිනී හෝ ගුවන් විදුලි නාලිකා කිහිපයක් තිබෙන විට සහ ඒ කිහිපයම ක්‍රීඩා උළෙලේ විකාශන අයිතිය ලබා ගැනීමට කැමැත්ත දක්වන විට ඒ සඳහා වෙනම ක්‍රමයක් තිබෙනවා. ඒ තමයි ඒ මාධ්‍ය ආයතන එකතු වෙලා කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීම නැත්නම් පූල් සිස්ටම් නමින් හඳුන්වන්නේ එය. ශ්‍රී ලංකාවේ දැනට ABU සමාජිකත්වයේ දරන රූපවාහිනිය ඇතුළු අනිත් මාධ්‍ය ආයතන අතර එවැනි කණ්ඩායමක් පූල් සිස්ටම් එකක් දැනට නැහැ. ඒ නිසාම ABU ආයතනයේ මහලේකම් මොටාගී මහතා ඊමේල් පණිවිඩයකින් මට යෝජනා කළා ඊළඟ අවස්ථාවේදී එනම් ඊළඟ ඔලිම්පික් උළෙලේදී එවැනි පූල් එකක් හදා ගැනීම සුදුසුය කියා. ඔලිම්පික් උළෙලේ ක්‍රීඩා අයිතිවාසිකම් තවත් ආයතනයක් සමග බෙදා ගන්නවාද නැද්ද යන්න පවා තීරණය කිරීමේ අයිතිය තිබෙන්නේ ගිවිසුම ප්‍රකාර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට. විදේශ ක්‍රීඩා පුවත් මේ විරාමෙන් පසුව බලාපොරොත්තු ෆ්‍රාන්ස්වා ඔලොන්ද් ප්‍රංශයේ නව ජනාධිපතිවරයා ලෙස දියුරුම් දෙයි. වසර 17කට පසු සමාජවාදී නායකයෙකු ප්‍රංශයේ බලයට පත් වූ ප්‍රථම අවස්ථාව මෙයයි. ඉදිරි වසර 5ක දුර කාලය සඳහා දියුරුම් දීම අද සිදු වූයේ පැරිස් නුවර ජනාධිපති නිල නිවස වන එලිසි මාලිගයේදීය. උත්සවය ආරාධිතයින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් චාම් අයුරින් පැවැත්වෙන. ජනාධිපතිවරයා ලෙස දියුරුම් දීමෙන් අනතුරුව ලෝක සාමය සඳහා නව මම්පෙත් විවර කිරීමට බලාපොරොත්තු වන බව ෆ්‍රාන්ස්වා ඔලොන්ද් කියා සිටියේය. යුරෝපය දැඩි ආර්ථික අර්බුදයක පසුවන අවධියක ප්‍රංශයේ බලයටපත් නව ජනාධිපතිවරයාට අභියෝග රැසක් එල්ල වී ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති. නව අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය පසුව නම් කෙරෙති. අනතුරුව නව ජනාධිපතිවරයා ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් සමග සාකච්ඡා සඳහා ජර්මනිය බලා පිටත් යාමට නියමිතය. ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමසෙට් ගිවිසුමට නීතිමය අවසරය ලැබුණු බව ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස මහතා පවසනවා. ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග මහතා කියා සිටින්නේ කෝප් කමිටුවට තරගාවලිය නතර කිරීමට හැකියාවක් නැති බවයි. ක්‍රිකට් ආයතනයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ බව අවධාරණය කෙරුණා. All of you and thank you very much indeed for obliging us. මේ සමසෙට් ආයතන සමග තිබෙන කාර්යභාරය සමසෙට් ආයතනයත් එක්ක තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් මේ මූලිකව මේ කිවිසුමට පෙළඹුණේ. ඒ පෙළඹීමේදී ඔවුන් එක්ක අපි එකට වැඩ කරලා මේ තරගමාලාව ඉදිරියට ගෙන යන්න. මේන් ඇත්තටම සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයටත් වඩා ක්‍රිකට් ක්‍රීඩකයින්ටයි මේකෙන් හොඳක් සිද්ධ වෙන්නේ. ඉතින් කෝප් මණ්ඩලයට මම දන්නා තරමට මං හිතන්නේ බලයක් නැහැ ටූර්නමන්ට් එකක් පවත්වන්න නොපවත්වන්න කියන ආයතනයකට එහෙම දෙන්න. ඉතින් ඔවුනුත් මේ විවිධ අදහස් ලැබෙනිච්ච දේවල් මාධ්‍යයේ තිබ්බ දේවල් හිතට අරගෙන තමයි මේ සම්බන්ධයෙන් කතා කරේ. නමුත් අපි අවසාන මම හොඳම උදාහරණයක් දෙන්නම්. කෝප් කමිටුවේ අදහසක් තිබ්බා මෙම තරඟාවලිය මා වැඩ කරන CSN ආයතනයෙන් තමයි ජාතික තලයට ගෙනියන්නේ ඉන්ටර්නැෂනල් තලයට. ඒක නෙමෙයි ඇත්ත. ඒ ඉන්ටර්නැෂනල් තලයට ගෙන යාමට හැකියාවක් මම හිතන්නේ ලංකාවේ හුඟක් ආයතන වලට නැහැ. දිවයිනේ බටහිර සහ නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල හෙට උදේ කාලේ මද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සවස් කාලයේදී නැගෙනහිර ඌව මධ්‍යම සහ සබරකමුව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවේ. එවිට එම ප්‍රදේශවල తాවකාලිකව තරමක තද සුළංද හටගනී. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යාලී ශීර්ෂ පාඨ. ජාතික සමගියට බාධා වන ප්‍රවෘත්ති වාර්තා කිරීමෙන් වළකින්නයි ජනාධිපතිතුමා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලයි. ත්‍රස්තවාදී අවසන් කොට ජනතාවට සහන සැලසූ ජනාධිපතිතුමා අභිහිත නායකයෙකු බව ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය පවසයි. සෞන්දර්ය හා ගෘහ නිර්මාණ ශිල්පී පාඨමාලා සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණ අවලංගු කරේ. ඩෙන්ගු ගැන පාසල් ළමුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්. ෆ්‍රාන්ස්වා ඔලොන්ද් ප්‍රංශයේ නව ජනාධිපති ලෙස දියුරුම් දෙයි. ඒ සමග අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත් වෙනවා. ආයිබෝවන්.